දැන් ඔයාලගේ දරුවෝ ඔයාලා සමාදන් කරවන්නේ සත්‍යයේද මොන සත්‍යයකද? අද ළමයා කැමති වුණා නම් බණක් භාවනාවක් කරන්න, බණ ටිකක් අහන්න පැමිණෙන්න. අද කැමති වුණා නම් කියනවා පුතා විභාගෙ ළඟයිනේ අනේ ඔයා පන්ති යන්න. දැක්කද සත්‍යයට එන්න ආපු කෙනා හරවපු හැටි? ගානට ඒයි කර්මය. ඒ ළමයිගේ සවම්පත්වලට ඇත්තක් කියන එකක් ලෝකේ ඇහෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේමයි. දෙමව්පියෝම මුල් වෙලා ළමයිට සත්‍ය ඇහෙන එක වැළැක්වුවා. ඒකේ කර්මය කුමක්ද? ඒ ළමයිගෙන් අවසානයේ Tamanටම බොරු අහන්න සිද්ධ වෙනවා. ළමයි යන්නේ නැතෙන් අම්මලා දන්නේ පච කියනවා. පුංචි කාලේ ඉඳලා බණ අහන්න ගෙන්නගෙන ආවනම්, තේරෙන වයසේ ඉඳලා බණ අහන්න යොමු කළා නම් ඒ අය පිම්පව් කියන එක විශ්වාස කරනවා. ඇත්ත මේකයි, බොරුව මේකයි, මේකේ විපාකේ මේකයි කියලා විශ්වාස කරනවා. ඒ අය අම්මට බොරු කියන්නේ නැහැ. තාත්තට බොරු කියන්නේ නැහැ. දෙමව්පියන්ට බොරු කියලා විනාශ වෙච්ච තරුණ ජීවිත ගැන ඕන්න මේ පාර පත්තරේ තියෙනවා බලන්න. අරුන්දතිගේ කතා වස්තුව.